ආයුබෝවන් අපි අද යන්නේ තවත් පුරාණ විහාරස්ථානයක් බලලා වැඳ පුදාගෙන එන්න. මේ තමයි තරුලෙංගල ආරණ්‍ය සේනාසනයට යන ගමන් මාර්ගය. ඉතින් අපි යමු තරුලෙංගල ආරණ්‍ය සේනාසනය බලන්න. කාවන්තිස්ස රජතුමාගේ කාලයේ ඉදිවුණු මේ විහාරස්ථානයේ මේ තියෙන පෞරාණික චෛත්‍ය. ඉතින් කාවන්තිස්ස රජතුමා මූලිකත්වයෙන් තමයි මෙම විහාරස්ථානයේ ඉදි වෙලා තියෙන්නේ. ඉතින් මේ විහාරස්ථානයේ රහතන් වහන්සේලා වැඩ හිටියා කියලා තමයි මතේ තියෙන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට. මේ තමයි පුරාණ වැසිකිලි පද්ධතියක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ තියෙන්නේ ගල් කුළුණු වල තිබ්බ ආධාරක. ඉතින් අපි යමු බලන්න මේ වැසිකිලි පද්ධතිය පිළිබඳව. ඉතින් මේ තියෙන්නේ ඔයාලට දැක බලා ගන්න පුළුවන් පුරාණ වැසිකිලි පද්ධතියක්. ඉතින් මේවා අදටත් මේ භූමියේ ජීවමානව පවතිනවා. මේ තියෙන්නේ ගල් කණු වලට තිබුණු ආධාරක. ඉතින් අපි මේ වැසිකිලි පද්ධතියත් බලාගෙන ඉස්සරහට යමු මේ සුන්දර වනපෙත බලන්න. ඉතින් මේ යන්න තියෙන්නේ ගල් පඩිපෙළවල් ඔස්සේ තමයි අපිට ඉහළට යන්න තියෙන්නේ. ඉතින් අපි දැන් මේ යන්නේ ආරණ්‍ය සේනාසන කන්ද මුදුනට. ඉතින් අපි යමු ඉදිරියට. මෙම විහාරස්ථානයේ තමයි තියෙන්නේ ආසියාවේ තියෙන විශාලම ලෙන තියෙන්නේ මේ තරුලෙංගල විහාරස්ථානයේ. මෙන්න මෙතන තියනවා බලන්න සෙල්ලිපියක් සඳහන් වෙනවා මේ මෙතන. ඒ සෙල්ලිපි වර්ග දෙකකින් තියෙනවා. ඉතින් පූජා කරන ලද දෙයක් ගැන තමයි මේ සෙල්ලිපි සඳහන් වෙන්නේ. මේ බලන්න මේ තියෙන සඳකඩ පහන්. ඒවත් පාටිකා මුල්ම යුගයේ, ඒ කියන්නේ කැටයම් වලින් තොර වූ යුගයේ තමයි මේ පාටිකා ඉදි කරලා තියෙන්නේ. ඉතින් අපි යමු මේ සුන්දර වනපෙත ඉදිරියට යමු. තරුලෙංගල ආරණ්‍ය සේනාසනයේ කන්ද මුදුනට යන්න. ඉතින් ඊටාම සුන්දර වන ලැබ උරුමකම් කියන මේ ප්‍රදේශය ඊටාමත් නිස්කලංක ප්‍රදේශයක්. ඉතින් මේ කන්ද මුදුනේ තියෙනවා විශාල සැතපෙන පිල්මයක්. ඒ සැතපෙන පිල්මය අපිට ඔයාලට සමීප ඡායාරූප ගෙන එන්න ටිකක් අමාරුයි. හේතුව ඡායාරූප ගැනීම තහනම් නිසා. ඉතින් අපි ඉදිරියට යමු මේ සුන්දර වනපෙත දිගේ තරුලෙංගල කඳු මුදුනට. ඉතින් අපි යමු මේ විදිහට. ඔයාලට දැන් පේනවා ඉස්සරහට යද්දි මේ තියෙන අපි ඉන්නේ මේ දැන් කන්ද මුදුන උඩ. ඉතින් මේ ඈතින් පේන්නේ තරුලෙංගල වැව. ඉතින් තරුලෙංගල ආරණ්‍ය සේනාසනයේ කන්ද මුදුනේ තමයි අපි ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ. ඉතින් මේ චෛත්‍ය රාජානන් වහන්සේ ಭಾರತයේ තියෙන බාරු සාංචි ස්තූප වලට සමානව තමයි මේ ස්තූපය ඉදි කරලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට තමයි මේ ආරණ්‍ය සේනාසනය ආයත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ සෙල්ලිපි වල. ඉතින් මේ ආරණ්‍ය සේනාසනය වටා දැනට සොයාගෙන තියෙන විදිහට තියෙනවා ලෙන් සංකීර්ණ. ඉතින් අපේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට ගිහිල්ලා එන්නම්. පුදු සරණයි.